මේ මුතු වර්ග දෙකට වඩා තාමත් දුර්ලභ මුතු වර්ගයක් තියෙනවා. ඒ තමයි එක මුතු කම කියන්නේ. එකට එකතු වෙලා වැඩ කරනවා කියන්නේ. එකට එකතු වෙලා මේ වගේ වැඩ කරන්න නම් සමචිත්ත හැමදෙනා තුළම සමාන සිතුවිලි ඇති වෙන්න ඕනේ. දැන් මේ වගේ පින්කම් කටයුතු අපි පාළුදුර සමාජ සත්කාර කණ්ඩායම විසින් සිද්ධ කරන්නට මේකට හොඳ නායකත්වයක් ඒ වගේම හොඳ සමාජික පිරිසක් එකතු වෙලා ඒ හැමදෙනා තුළම තියෙන්න ඕනේ සම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසය කියන්නේ. මේ කරන සත්කාරය පිළිබඳව කාටවත් වංචා නොකර ඒ වගේම අතුරුවරුණු බලාපොරොත්තු වෙන්නේ නැතුව සෑම පරාර්ථකාමතාවය අනුන්ට උපකාර කරනවා කියන සෑම පරාර්ථකාමතාවය ඇතුව තමයි මේව සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ පිළිස සෑම පොයකටම මේ විදේශීය විහාරස්ථාන ඇසුරු කරගෙන උදෑසන කාලයේදී මේ ගිලන්මස පූජාව සිද්ධ කරනවා. ඉතින් මේ වගේ කාලයක තරුණ තරුණියන් විදිහට මේ විදේශයේ බුදුරජාණන් වහන්සේගේ සාරණි කියතන් විදිහට මේ වගේ එකට එකතු වෙලා මේ සමාජ සත්කාර වැඩ කිරීම සම්බන්ධව බොහොම වටිනා එක ඇගීමක් ලක් කරන්න ඕන කාරණාවක්. ගිලන්පස දානයක් එහෙම නැත්නම් දානයක් කියලා කියන්නේ ඒක බොහොම වටිනා කියලා. බුදුරජාණන් වහන්සේ තරම් මේ දානයේ වටිනාකම ගැන හඳුනාගත්ත තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් මේ දුන් ලෝකේ කොතරම්වත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම තරම් මේ ලෝකේ සත්‍යෝගේ දානය ගැන දන්නවා. මේ පෛත්‍යාගේ මේ වටිනාකමේ ස්වභාවය මම තරම් දන්නවා නම් තමන් ආහාර පිළිස බෙදා ගන්න තමන්ගේ ආහාර ටිකේ එක කටක්වත් තවදෙනෙකුට නොදීන අනුභව කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේලා අපි මේ දානීය ආනිසංස දුන්නොත් ලැබෙනවා කියන මේ අවබෝධය අපි තුළ තියෙනවා නම් අනුනාසේ වෙනා දෙන්නේ ඒක නා බෙදා ගන්න ආහාර ටිකෙන් තවදෙනෙකුට ආහාර කටක් නොදී අනුභව කරන්නේ නැහැ කියලා. සමාජිකත්වය වහන්සේලා එදා මෙදා පුද නිදීමන් කරන උපකාර කරමින් ඉඳලා ගියේ මොකද නාසම් කීපින් අනුමෝදන් වේවා. ඒ වගේම වර්තමානයේ මේ අපි ආනන්ද සංවිධානයේ නිත්‍යාකාරී සමාජික නවදනාට සමාජික අවස්ථාමානික මේ දින් අයිති වේවා අනුමෝදන් වේවා. හැමදෙනාම දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කුසලාත්මාසී උත්තරෝචාරායන් තරුණ ජවයේ තරුණ ශක්තිය ඇතිකරගෙන හැඟීමෙන් අවබෝධයෙන් යුක්තව ලෝක සත්‍යයට පිළිද වෙන්නට නැතිකරයට පිළිද වෙන්නට කාමත පාසල කඩට අපේ මිනිසුන්ට පිළිද වෙන්නට ප්‍රයත්නන්ත සියලුම කායික මානසික සංසිඳන ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්කම් වල වටිනාකම දන්නේ නැත්නම් විදිහට මේ අද පොයේ දවසේ මහා රූපවල මේ ඉන්ද්‍රසරාම විහාරස්ථානයේ ඇසුරු කරගෙන ලොකු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමෙන් ඉතාම වටිනා කියන පින්කමක් මේ අද දවසේ සී සමාදන් වෙච්ච උසුවිසියම් නිසා සිද්ධ කරන්න ලැබුණා. මේකට කියන්නේ පරාර්ථකාමතාවය කියලා. මොකද පරාර්ථකාමතාව අනුන්ට උපකාර කරන කැමැත්තට